බොහොම සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අදම ඔයාලට අරන් ආවේ ඉන්ග්‍රීඩියන්ට් දෙකක් යූස් කරලා ඉක්මනටම හදාගන්න පුළුවන් කේක් රෙසිපි එකක්. එහෙනම් ඉතින් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. බිත්තර 3ක් ඕනි වෙනවා. සීනි ග්‍රෑම් 50යි. වැනිලා තේ හැඳි එකක් තමයි අපිට මේ කේක් එක හදාගන්න ඕනි වෙන්නේ. අපිට මේ කේක් එක හදන්න බිත්තර සුදු මද තමයි ඕනි වෙන්නේ. ඒක නිසා බෝල් එකක් අරගෙන බිත්තර තුන මේ විදිහට කඩා ගන්න. ඊට පස්සේ බිත්තර සුදු මද වලින් මේ විදිහට කහ මද ටික ඉවත් කරගන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එකට 1k subscribers ලා ඇවිල්ලා තිබුණා. ඉතින් අපිට subscribe කරලා අපිට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැති අයත් ඉතින් channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඊළඟට ඉතින් මේ විදිහට බෝල් එකක් අරගෙන අපි වෙන් කරගත්ත සුදු මද ටික මේ විදිහට හොඳින් බීට් කරගන්න. ඔන්න දැන් අපි මේ වෙද්දී අපේ සීනි ග්‍රෑම් 50 කොටස් වශයෙන් මේ විදිහට එකතු කරගන්න. මම පළවෙනි කොටස මේ විදිහට දාලා ආයි බීට් කරගන්නවා. ඊට පස්සේ අපේ ඉතුරු සීනි කොටසත් මේ විදිහට එකතු කරගන්න. සීනි ටිකක් දාලා ආයෙත් හොඳට බීට් කරගන්න. ඉතින් ඔයාලගෙන් මම ආදරෙන් ඉල්ලනවා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට අපි දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඔන්න මේ වෙද්දි වෙල්ලා ටිකක් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. වෙල්ලා ටිකක් දාලා හොඳින් බීට් කරගෙන ඔයාලා බීටර් එක ටිකක් උස්සලා බලන්න. මිශ්‍රණය පහළට වැටෙන්නේ නැත්නම් මෙන්න මේ වෙද්දි බීට් කරන එක නවත්තන්න. ඔන්න ඊට පස්සේ oven එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන මේ විදිහට අපි හදාගත්ත කේක් බැටර් එක මේ විදිහට දාගන්න. ඊට පස්සේ ස්පැචුලා එකකින් හරි හැන්දකින් හරි මේ විදිහට කේක් එක ටිකක් ෆිනිෂ් කරගන්න. සෙල්සියස් අංශක 120 විනාඩි 10ක් oven එක ප්‍රීහීට් කරගන්න. ප්‍රීහීට් වෙච්ච oven එකට අපි හදාගත්ත කේක් එක දාලා සෙල්සියස් අංශක 120ෙම විනාඩි 20ක් 30ක් හොඳින් කේක් එක බේක් කරගන්න. මට නම් මේ කේක් එක බේක් කරගන්න විනාඩි 30ක් වගේ ගියා. හැබැයි oven එකෙන් oven එකට මේ ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ මගේ කේක් එක. ඔයාලටත් පුළුවන් මේ විදිහට බේක් කරගන්න. ඉතින් මේ 2 ingredient cloud cake එකට මම මේ විදිහට රස වැඩි කරගන්න උඩින් chocolate ganache ටිකක් දාගන්නවා. ඔයාලට කැමති නම් chocolate ganache එකතු කරගන්න. මේ cloud cake recipe එක ඔයාලට මනටම හදලා රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. like කරන්න, comment කරන්න, නොදන්න අයට බලන්න වීඩියෝ එක share කරන්න. අදට මම ගිහින් ගෙන්නම්. සුබ දවසක් ඔයාලට.